හයි හැමෝටම ෆාස්ට ව්ලොග් 2. ඉතින් එදහද ෆාස්ට එකම චිකනුයි එකුයි මික්ස් කළ නෝමල් නෝඩ්ල එක වෙනුවට ෆාස්ට එකක් මික්ස් කළත් බලමු ටේස්ට් කොහොමද කියලා ඒක රේට් කළ බලමු. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම නූඩල්ස් ටික තඹ ගන්න තියන්නත් ඕන. ඒ අතරේ තැම්බෙන අතරේ පෑන් එකක් ලිපේ තියලා ඒකට අපි තඹගත්ත චිකන් ටික හොඳට ෆ්‍රයි කරගන්න ඕන. හොඳට මේ විදිහට දාලා හොඳට ෆ්‍රයි කර ගන්න. චිකන් ටික අර බැදෙන තරමට සමනෙන් ක්‍රිස්පි රසට මම සමනෙන් ආස නිසා මම ගොඩක් මේ චිකන් ටික ෆ්‍රයි කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් එක පැත්තක් හොඳට බැදුනහම ඊට පස්සේ අනිත් පැත්තත් දාලා හොඳට බැද ගන්න ඕනේ. අනිත් පැත්ත මේ පැත්ත දාලා හොඳටම බැදගත්තට පස්සේ ඊට පස්සේ මේ විදිහට හොඳට ටිකක් තැඹුණාට පස්සේ තැඹිලා බැදුනට පස්සේ ඒකට අපි චොප් කරගත්ත ගාලික් ටික ඊට පස්සේ කරලි ලීව්ස් ඊට පස්සේ ඔයාලා දාන ඔය අනම්මන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගන්න ඕන. ආනියන්ස් චිලිස් ඔයාලා කැමති රිස්බෙකට ඔයාලා බේ පෙපර්ස් දානවා නම් අනම්මන ඒ ටික දාගන්න. මුලින්ම කියන්නනේ මේක මම චීසි රෙසිපියකට නෙමෙයි ගන්න. ඒ නිසා චීස්වත් මිල්ක්වත් මෙතනදි මම ඇඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ පොඩක් මම සැර කන්න ආස නිසා තමයි සැරට ටිකක් මේක හදාගන්නේ. ඊට පස්සේ මේ විදිහට ටිකක් අපි හොඳට බැද ගන්න ඕනේ. බැදගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් අපි දාන නම්මන ලුණු කුඩු පෙපර් පවුඩර් නම්මන ටිකත් ඔයාලට චිලි ස්පයිසස් එතකොට ඔයාලා දාන නම්මනම් සමනය වල රසකාරක වගේ ඒවා දානවා නම් ඒක ඔයාලා කැමතිනේ. පර්සනලි මම ඒව දාන්නේ නැහැ. ඊට පස්සේ කැරට් ටික මුලින්ම දාගන්නවා. කැරට් ටික දාලා ටිකක් වෙලා තියලා ඒ ටික පොඩක් පැත්තකට කරලා ඊට පස්සේ මම එකක් දාගන්නවා. ඔයාලට එක් දෙකක් වුණා තියෙනවා නම් ඔයාලගේ ප්‍රමාණය අනුව ඔයාලා දාගන්න. මෙතනදි මම චිකනුත් ඇඩ් කරපු නිසා අපේ ප්‍රමාණය දෙන්නෙකුට හදන නිසා තමයි මම එකක් දාගත්තේ. ඊට පස්සේ මේ විදිහට මම දාලා ඊට පස්සේ මම හදාගත්ත චිලි පේස්ට් ටිකක් තිබුණා. මේක ඇත්තටම හරිම රසයි. ඒකේ කෝනිසෝ නම් මම දාලා හොඳට හදාගත්තු චිලි පේස්ට් එකක් ඒක. ඉතින් ඒක මම තමයි තනියෙන් හද ෆස්ට් චිලි පේස්ට් එක. ඉතින් ඒ විදිහට ඒ ටික ඒකෙන චුට්ටක් මම මේකට ඇඩ් කරා රස වෙයි කියලා හිතලා. ඊට පස්සේ ටොමැටෝ කෙචප් දාගන්නවා ලුණු කුඩු නම්මන ටිකත් මේ වෙලාවට දාගන්න ඕන. මේ තියෙන මම ගේ ඇතුලේ හදාගන්න කරපිංච පැන්. ඉතින් මම ලුණු පොත්‍රිකාවත් විසික් කරන්නේ නැහැ. ඒතර කරනවා. මෙන්න මේක ගැන කිව්වොත් මේක ගැන කලින් වීඩියෝස් වල දැකලා එක්කෙනෙක් අහලා තිබුණා. කමෙන්ට් එකක් දාලා තිබුණා. ඒක ඇත්තටම මැස්ස යන්න කරන වැඩක්. දෙහි බෑයකට කරබන ටිකක් ගහලා තිබ්බම මැස්ස අඩු වෙනවලු. මේ දවස්වල අවුරුදු තිබුණත් එක්ක වෙසකුත් ඔක්කොමත් එක්ක මැස්ස ටිකක් වැඩිලා තියෙන නිසා ඒක අපේ ගෙදර හැමදාම තියෙනවා. ඒ අතර අපි ලීක්ස් ටිකක් දාලා ලීක්ස් ටික චුට්ටක් තැම්බෙන්න දෙන්න එපා. ඒක කලයකට හානි වෙන්නේ නැති විදිහට දාපු ගාම මම ඊට පස්සේ අර දාගත්ත ෆාස්ට් එකක් දාලා මේ ටික හොඳට මික්ස් කර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ෆයිනල් ලුක් එක හොඳට ඇනුනට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට දාලා රස ෆාස්ට් එකක් හදා ගන්නවා. ඉතින් ඔයාලට මේක ලස්සන ඩෙකෝ කරලා ඔයාලට සර්ව් කරන්න පුළුවන්. සර්ව් කළාට බලන්න ඇතරම එදා රයිස් එක නම් රයිස් එක නෙමෙයි ෆාස්ට් එක නම් ඇත්තම රසයි. ඒකට 10න් 8ක් දෙන්න පුළුවන්. අදටකින් එනම් බයි බයවත් අතර වෙනස් ටෙස්ට් එකක් try කරලා බලන්න.